Hi travelers! කොහොමද ඔයාලට? Welcome back to my YouTube channel. Long weekend එකේ අපි ගිය ගමනේ තුන්වෙනි vlog එක තමයි මේ. දෙවෙනි vlog එකේදී අපි රිවර්ස්ටන් ගිය විදිහ දාලා තිබ්බා. ඒ රිවර්ස්ටන් වලදී අපිට මුණ දෙන්න උන ඔක්කොම සිටි ඒකට එකතු කරා. ඊට පස්සේ කලබල වුණු පාර අපි මාතලෙන් එළියට ආවා. උදේ වෙනකොට අපි කොහෙද හිටියේ කියලා දන්නවද? කොළම කොළ පාට තනකොළ තියෙන පාරාදීසයක් වගේ තැනක. එහෙම කියනකොට නම් ඔයගලන්ට හිතනවාද අනිවාර්යෙන්ම මේ අඹේ වෙල වෙන්නේ නැති කියලා. ඔව් හරියටම හරි. අපි දැන් ඉන්නේ අඹේ වෙල. පිටරට ගියා වගේ හැඟීමක් ගන්න පුළුවන්. ඒ කියන්නේ හරියටම නවසීලන්ත ගියා වගේ ඩෙන්මාර්ක් ගියා වගේ හැඟීමක් ගන්න පුළුවන්. පැත්තක තමයි අපි ඉන්නේ. ඒ ලස්සන කොළ පාට පරිසරෙත් එක්කම වැරලා තියෙන මේ පාර දිගේ යනකොට තවත් ලස්සන ස්ථානයක් හම්බුණා. ඒ කන්දේල ජලාශය. මේකට මීපිලිපාන ජලාශය කියලාත් හඳුන්වනවා. ගොඩක් අය කියන විදිහට මේක තමයි ලංකාවේ උසින්ම පිහිටි ජලාශය. පානීය ජල අවශ්‍යතාවයට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. එතන මට ගන්න පුළුවන් වුණේ පොඩි ෆොටෝස් වගේක් විතරයි. වීඩියෝ ක්ලිප් එකක් නම් ගන්න බැරි වුණා. ඔය පේන්නේ අඹේවැල සුළං විදුලි බලාගාරය. එතකොට ඉලෙක්ට්‍රිසිටි ජෙනරේට් කරගන්න තමයි පාවිච්චි කරන්නේ. ඔන්න අපි ඒකත් පහු කරගෙන ඉස්සරහටම යනවා. මෙහි විශාල වශයෙන් ලොකු තෘණ භූමි තමයි දකින්න හම්බෙන්නේ. ඒ වගේම තෘණ භූමි ගව පට්ටි ගොඩාක් වෙලාවට දකින්න හම්බෙනවා. මෙහි වෙනම වයිබ් එකක් තියෙන්නේ. ෂටර්ස් වහගෙන ගියා අපි ෂටර්ස් ඕපන් කරා. මෙච්චර පිරිසිදු වාතයක් අපි මොකද අනේ ආස්වාස ප්‍රාස්වාස නොකර ඉන්නේ. කලබලකාරී කොළඹින් එළියට ආවම මේ වගේ පැත්තකට ආවම ඒ වෙනස නහයටත් හොඳට දැනෙනවා. ඔන්න අඹේවැල ෆාම් එකට, ඒ කියන්නේ නිව්සීලන්ත ෆාම් එකට දැන් හරිම ළඟයි. මම මුලිනුත් කිව්වනේ නිව්සීලන්ත ගියා වගේම හැඟීමක් එන්නේ කියලා. අපිට එතනට ගියාමත් එහෙම දෙයක් තමයි දැනුනේ. දැන් ෆාම් එකට ඇවිල්ලා ඉන්නේ. දැන් යන්න කලින් ටිකට්ස් ගන්න ඕනේ. මේ විදිහටයි ටිකට් ප්‍රයිස් වෙන්නේ. දේශීය වැඩිහිටියෙකුට 250ක මුදලක්, ඒ වගේම පොඩි දරුවෙකුට රුපියල් 150ක මුදලක් අය කරනවා මේගොල්ලෝ. ටිකට් ගත්තට පස්සේ මේ ලයින් එක දිගේ විස බීජ හරණය කරලා කිරි දෝවන තැනට තමයි යන්න තියෙන්නේ මුලින්ම. ෆාම් එකේ vlog එක මම මෙතනින් අවසන් කරනවා. මොකද vlog එක ගොඩාක් දිග වෙන්න පුළුවන්. එහෙම වුණාම ඔයාලටත් කම්මැලි හිතේ මේක එක දිගට බලාගෙන ඉන්නකොට ඒක වෙන vlog එකකින් මම ගේන්න බලාපොරොත්තු වෙනවා. ළමයි ඔයාලා අඹේවැල එනවා නම් උදේ 8:00ත් 9:00ත් වගේ අතර මෙතනට එන්න පුළුවන් නම් කිරි දෝන වෙලාවට එන්න පුළුවන්. ආයෙ 12න් පස්සේ තමයි ඒක බලන්න වෙන්නේ. අන්න ඒ වගේ ටයිම් මැනේජ් කරලා ආව මෙතන ඒ දේවල් ටික ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් අපි ටිකටම යන්න පටන් ගත්තා. අද හරිම ලස්සන දවසක්. ඊයේ හවස් වරුව වැස්ස වුණාට මේ වෙලාව වෙනකොට හොඳට ඉර පායලා ලස්සන දවසක ආරම්භයක් ගෙනල්ලා තියෙනවා. වහින්න පටන් ගත්තා නම් මේ ලස්සන මේ පරිසරයේ අපිට කිසිම දෙයක් බලන්න වෙන්නේ නැහැ. මොකද මීදුමින් වැහෙනවා. ලස්සන තෘණ භූමි පහු කරගෙන අපි මේ කොහෙද යන්නේ? මේ පාර දිගේ යනකොට තමයි වලාකුළු වනාන්තරයක් හම්බෙනවා. ඒ කොහෙද? ඔයාලත් මමත් දන්න හෝටන් ප්ලේස් තියෙන්නේ මේ පාර දිගේ ගියාම තමයි. මේ කාලෙදි තමයි සුන්දර නිලු වසන්තේ පටන් ගන්න තියෙන්නේ. දිව්‍ය ලෝකයේ හරහා සුන්දර නිලු වසන්තේ බලන්න තමයි මේ අපි යන්නේ. පරිසර පද්ධතීන් වෙනස් වුණු විදිය බලන්නකෝ. ඒක පේනව නේද වටපිටාවේ? මේ පරිසර පද්ධතිය අධිසංවේදී පරිසර පද්ධතියක්. ඉස්සරහට යන්කෝ මං තව විස්තර ඔයාලට ගේන්නම්. හැබැයි සීතලෙන් නම් අඩුවක් නැහැ. තාම සීතලයි. ක්ලයිමේට් මාර විදියට චේන්ජ් වෙනවා. එක වෙලාවකට වහිනවා, එක වෙලාවකට මීදුමේ වහිනවා, එක වෙලාවට හොඳට අවුව පායනවා. අපි යන්න ඕනේ සේරටම ලෑස්ති වෙලා. හොඳද? මගේ පඬිත කතා ටිකක් අහගෙන ඔන්න හෝටන් ප්ලේස් වල එන්ට්‍රන්ස් එකට ආවා අපි. ටිකට් එකක් ගන්නයි තියෙන්නේ. එක්කෙනෙක්ගේ ටිකට් එකේ ගාණ රුපියල් 400යි. ඔන්න එහෙනම් දිව්‍ය ලෝකෙට යන පාර
ඇරුණා. දැන් ඉතින් දිගටම යන්නයි තියෙන්නේ වසන්තය බලාගෙන. පටන් ගත්ත තැම්නේ ඉඳම්ම නෙළුමල්. අර ඈතට තියෙන රෝස පාට පේන්නේ. අර දිගටම හරිම ලස්සනයි. මව් මරා ඉපදුණු නෙළුමල් උනත් මේ පරිසරයට අමුතුම ලස්සනක් ගෙනල්ලා තියෙනවා. මේ සොබාදාමින් එක වෙලාවට කරන විශ්මයජනක දේවල් බලන්න ඇත්තටම පිනක් තියෙන්න ඕනේ. මේ වගේ දෙයක් පියවියහෙන් බලන්න අවුරුදු 12ක් අපි බලන් ඉන්න ඕනේ. වීකෙන්ඩ් එක නිසා හුඟක් අය නෙළුමල් බලන්න ඇවිල්ලා. මාර ට්‍රැෆික් එක. ඉස්සරහට යමුකෝ. ඔය සේරම යන්නේ තොටුපළ කන්දට. මොකද නෙළුමල් හොඳටම බලන්න පුළුවන් තොටුපළ කන්දට ගියොත් තමයි. දැන් ඉතින් මේ නෙළුමල් ගැන පොඩි විස්තරයක් අපි කතා කරන්න එපයි. තෝමස් පා මහත්තයා තමයි මුලින්ම නෙළුමල් පිළිබඳව විස්තරය හොයාගන්නේ. ඔහු බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. වතු පාලකයෙක්. ඒ කාලේදී ලංකාවේ තමයි ඉඳලා තියෙන්නේ. නෙළුම් ඇටෑම්ස් කුලයට අයිති වෙන ශාකයක්. මේ කුලේ ශාක ලංකාවේ හැම පැත්තකම දකින්න ලැබෙනවා. ඒ කියන්නේ ඝර්ම කලාපෙත් දකින්න හම්බ වෙනවා, නිවර්තන වැසි වනාන්තරවලත් දකින්න හම්බ වෙනවා. එතකොට මේ නෙළුමල් කඳුකරවලදී තමයි ලස්සනටම බලා ගන්න පුළුවන් වෙන්නේ. විවිධ වර්ණයකින් මේ මල් එකම කාලයකට එකම විදිහට මුළු කඳුකරයම මල් වත්තකම අසිරිය ගේන තරම් මල් පිපෙනවා. මේක ගොඩාක් ලස්සන බලන්න පුළුවන් තොටුපළ කන්දට ගියොත් තමයි. තොටුපළ කන්ද කියන්නේ ලංකාවේ උසම කඳු වලින් 4 වෙනි ස්ථානයේ තියෙන කන්දක්. හැබැයි මේ පාර බලන්න බැරි වුණොත් ආයි බලන්න වෙන්නේ අවුරුදු 12කට පස්සේ. ඒ කියන්නේ 2013 දී තමයි පිපිලා තියෙන්නේ නෙළුමල්. ආයි 2025 දී පිපුණේ. ඒ කියන්නේ ආයි 2037 වෙනකන් ඉන්න වෙනවා. කාගෙත් හිත් ගත්ත මේ නෙළුමල් වලට කියනවා මව් මොරා උපන් නෙළුමල් කියලා. මේ සුන්දරත්වයේ දීලා මේ ගස් ඔක්කොම එකපාර මැරිලා යනවා. ඊට පස්සේ වැටෙන ඇට තමයි පැලවෙලා ආපහු අවුරුදු 12කින් මල් හැටගන්නේ. නෙළු විශේෂ 42ක් වගේ තියෙනවා. ඒවයින් ලංකාවේ 26ක් විතර ලංකාවටම ආවේනික ඒවා. එතකොට මේ වෙලාවේ සුදු නෙළු, රතු නෙළු, රෝස නෙළු, කොල්ල නෙළු, කහ නෙළු ඒ වගේ පාට කිහිපයකින් මේ නෙළු පිපිලා තියෙනවා. ලංකාවට කොතරම් ආවේනික වුණත් හොටන් ප්ලේස් වලට නම් එන්න වෙනවා මේ නෙළු මල් බලන්න. මේ කඳුකර වනාන්තර ආශ්‍රිතව තමයි මේ මල් එකවර මේ විදියට පිපිලා මේ ලස්සන බලන්න පුළුවන් වෙන්නේ. ඔය පෙන්නන්නේ චුටි චුටි මල්. ඔන්න ඕවා තමයි නෙළු මල් කියන්නේ. මේ මල් ගොඩාක් එකතු වෙලා තමයි මේ ලස්සන නෙළු වසන්තය ගෙනල්ලා තියෙන්නේ. හරි ලස්සනයි නේද? මම මුලින්ම කිව්වා නේද දිව්‍ය ලෝකෙ කියා වගේ හැඟීමක් තමයි තියෙන්නේ කියලා. පාර දෙපැත්තේ මෙහෙමනම් තොටුපළ කන්දේ කොහොමද තියවිද මේ ලස්සන මල්? ක්ලයිමේට් චේන්ජ් එකත් එක්ක මට ටිකක් අසනීප ගතියක් ආව නිසා අපි තොටුපළ කන්ද නම් බලන්න ගියේ නැහැ. අඹේවෙල පට්ටිපොළ හරහා හොටන් ප්ලේස් වලට එන්ට්‍රන්ස් වුණා අපි. අවසානට තීරණය කරනවා මේ පාර දිගේම ගිහිල්ලා ඔහි එන්ට්‍රන්ස් එක ගාවින් එළියට යනවා කියලා. ඒක හොඳයි නේද? එතකොට මේ දෙපැත්තේ තියෙන මල් වල ලස්සන බල ඉස්සරහට යන්න පුළුවන් නේ. කොහොම වුණත් ලංකාව කොච්චර ලස්සන රටක්ද? මේ වගේ ලස්සන දේවල් බලන්න තරම් අපි පින්කාර මිනිස්සුද කියලා හිතෙනවා. මේ වගේ විශේෂ දෙයක් තිබ්බොත් ඕගොල්ලොත් නොවරදවාම හැකි පමණින් ඇවිල්ලා ඒ සුන්දරත්වය විඳින්න. මොකද අපිට ආපහු එහෙම අවස්ථා එන්නේ නැති වෙන්නත් පුළුවන්. අර ඈත පේන ගස් දිහා බලන්නකෝ. නිකන් ආටිෆිෂල් වගේ නේද? ලස්සනයි. බොන්සායි ක්‍රමයට හදපු ගස් වගේ නේ.
ඔන්න ඔහියෙන් අපි එක්සිට් එන්නයි හදන්නේ. ලස්සන ගමනක සුන්දර නිමාවක් ගන්නයි අපි හදන්නේ. ෆොටෝ ගහන්න එළියට බෑලා ඉන්න වෙලාවෙ මෙන්න වලි කුකුලෙක් මාගේ පස්සෙන් පන්නගෙන එනවා. ඒ ඇයි දන්නවද? මේ නිලු විශේෂවල හැදෙන මේ ගෙඩි කෑවහම ඒගොල්ලෝ මත් වෙනවලු. සාමාන්‍ය කාලෙදී මේ වලි කුකුලන් හැංගිලා හිටියට මේ කාලෙදී කුලෑ ටික තියෙන මිදිලා මිනිස්සු ඉන්න තැන්වලට බයක් සැකක් නැතුව එනවලු. අන්න ඒකයි මේ සමීපව වලි කුකුලන්ව ෆොටෝස් ගන්න පුළුවන්. ක්ලයිමේට් කීයකට නම් අපි චේන්ජ් වුණාද? ඕගොල්ලෝ අපේ vlogs බලුවා නම් ඒක හොඳට තේරෙයි. දැන් ඔහියට ආවම තවත් ක්ලයිමේට් එකක්. මේ පාර දිගේ දිගටම යනකොට ටර්පන්ටයින් ගස් අස්සෙන් යනකොට ඔයාට මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ? පාළු මූසල හැඟීමක්ද? ඔව් නිකම් බිහිසුණු චෙරිබල් ඒ වගේ හැඟීමක් නේ. ඉංග්‍රීසි හින්දි මූවීස් වල මේ වගේ ප්ලේසස් වල තියෙන හොල්මම් සීන් මතක් වෙනවනේ. මටත් එහෙම තමයි. මම ටිකක් වාහනින් බෑලා ෆොටෝස් ගන්නත් බය වුණා. මොකද අපි එද්දි හවස් වෙලා නිසා. ඔන්න ඉතින් අපේ ගමනේ අවසානයේ තමයි මේ. අපිත් එක්ක දිගටම එකතු වෙලා හිටපු ඕගලන්ට බොහොම ස්තුතියි. දිගටම මාත් එක්ක ඉන්න. එතකොට තවත් රසවත් දේවල් ඕගලන්ට බලන්න පුළුවන් වෙයි. මේ වගේ අලුත්ම වීඩියෝස් එක්ක එකතු වෙන්න මාව subscribe කරලා තියාගන්න. අලුත්ම vlogs upload කරපු ගමන් බලන්න bell icon එකත් bell කරලා තියන්න. ඒ weekend එකම නරකම නෑනේ. කුරුණෑගලින් පටන් ගත්ත ගමන අවසානට දියතලාවෙන් ඉවර වුණා. එහෙනම් ගිහින් එන්න travelers. Bye.